ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්න වීඩියෝ එකට අද මම කතා කරන්න ආවේ වාස්තු විද්‍යාවේ තියෙන වාස්තු කෙම් ගැන. ඒක කතා කරන්න හේතුව තමයි ගොඩක් කට්ටියට ගැටලුවක් තියෙනවා තමන් නිවසක් මිලදී අරගෙන හරි තමන් නිවසක් හදාගෙන හරි ගෙදර ජීවත් වෙනකොට අපිට තේරෙනවා ඒගේ අපිට එකඟ නෑ කියලා. එකඟ නැති වෙන්න කාරණා බොහොම බලපානවා. මම හිතුවා මේ ඔගලන්ට ඒක ලේසියෙන් මේගේ අපිට එකඟ කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන කතා කරන්න ඕනේ. මේ ක්‍රමවලට මහාලොකු සල්ලියක් වැය වෙන ක්‍රම නෙමෙයි. මේ ඔයගලන්ට තේරෙයි කතා කරනකොට ඒව කොච්චර සුළු මුදලකින් අපිට කරන්න පුළුවන් වේද කියලා. බොහෝ සල්ලි වියදම් කරලා ඉවරලා අපි ගන්න ප්‍රතිඵල වලට වඩා අපිට මේ සුළු මුදලක් වියදම් කරලා ගන්න මේ ප්‍රතිඵලේ බොහොම සාර්ථක වෙනවා ඔයගලගේ ගයක් ඉස්සරහට අරගෙන යන්න. අපි ගයක් හදන අවස්ථාවක ඉන්නවා නම් අපිට තේරෙනවා නම් අපිට ඒක කොච්චර කරත් ඒගේ අපිට හදාගන්න විදිහක් නෑ. ඒ කියන්නේ අපිට කොච්චර අපි හිතුවත් ඒගේ හැදෙන්නේ නෑ. එතකොට ඒගේ අපිට හදාගන්න අපිට සල්ලි තියෙනවා. ඒ වුණාට අපිට ඒකට අපිට යෙද වෙන්නේ. අන්න එහෙම මේ කාරණාවල ගොඩක් කට්ටිය ඉන්නවා. මගෙන් ගොඩක් කට්ටිය මේ කතා කරලා අහන දෙයක් තමයි මේ මම මේකට මේ කොච්චර මේ වැඩේට බහින්න ඇදුවත් මට මේකට බහින්න හිත දෙන්නේ නැහැ. අන්න එහෙම කාරණා ගොඩක් කට්ටියට තියෙනවා. එතකොට අන්න ඒ වගේ දේවල් වලට විසඳුමක් තමයි මේක මේ වාස්තු කෙම් කියන්නේ. එතකොට අපිට පුළුවන් මේ වගේ දේවල් කරලි වෙලා ඔයගලන්ට මේ ඒගේ ඉක්මනට සාර්ථක කරගන්න. මේ වැඩේ දේවල් හදන වැඩ එකඟතාවයක් නැති බවට අපිට විසඳුමක් ලබා දෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලින් අපිට බොහොම ඉක්මනින් මේ වාස්තු කෙම් භාවිතා කරලා අපිට මේ විසඳුම් ලබා ගන්න පුළුවන්. අපි එකින් එකට කතා කරමු. වාස්තු කෙම් කීපයක් මම අද කතා කරනවා. ඒවා භාවිතා කරලා ඔයගලන්ට පුළුවන් බොහොම මේ සරලව මේක මේ ගේ ඇතුලේ මේ පද්ධතිය මේ ශක්තිමත් කරගන්න ඔයගලන්ට මේක පාවිච්චි කරන්න. කිරිබත කියලා කියන්නේ ඇත්තටම මේ අපි ඕනම අවස්ථාවක මංගල අවස්ථාවක පාවිච්චි කරන කෑමක්. ඒ කියන්නේ ඒතකොට අපිට පුළුවන් මේ කිරිබත් මාළුවෙක් හදලා ඒක මේ ඇත්තටම ඒකෙන් අපිට පුළුවන් ගේ ඇක්ටිවේට් කරගන්න බොහොම. අපි ගේ ඇතුලේ තමයි මේක කරන්න ඕනේ. කිරිබතක් අපිට පුළුවන් සුදු හාලෙන් කිරිබතක් මුලින් පිස ගන්න. ඊට පස්සේ ඒක අපි ලැල්ලක් උඩ තියලා අපි මාළුවෙක් හැටියට කපා ගන්න ඕනේ. මාළුවෙක් හැටියට කපාගෙන ඉවරලා අපිට පුළුවන් ඒකට ගම්මිරි සෙට් එකක් පුළුවන් අපිට ඒක ඇහැවෙනුවට පාවිච්චි කරන්න. එතකොට මේක බොහොම ඉක්මනින් කරන්න ඕන වැඩක්. මොකද කිරිබත හදලා කිරිබතේ දුම යන්න කලින් අපි මේ දේ කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් දක්ෂිනාවර්තව ගේ ඇතුලේ ගමන් කරන්න. කිරිබතේ අරගෙන කිරිබතේ දුම එළියට යන ගමන් දක්ෂිනාවර්තව ගේ ඇතුලේ අපිට පුළුවන් ගමන් කරන්න. සාලෙන් යනවා ඊට පස්සේ දක්ෂිනාවර්තව ඊට පස්සේ තියෙන ඊළඟ කාමරයට යනවා. එහෙම කාමර වලට ගිහිල්ලා කුස්සියට ගිහිල්ලා අපි ආපහු කැම කාමරයට ගිහිල්ලා ඒ වගේ අපිට පුළුවන් දක්ෂිනාවර්තව ගේ ඇතුලේ ගමන් කරන්න. ගමන් කරලා ඉවිල්ලා මේ අපිට පුළුවන් ඒක අවශ්‍ය නම් ගේ වටෙත් අපිට පුළුවන් එක පාරක් දක්ෂිනාවර්තව ගමන් කරන්න. ගමන් කරලා ඉවිල්ලා අපිට ඊපස්සේ කිරිබත අපිට පුළුවන් මේ ගලන වතුරක් ගාවට අරන් යන්න. ඒ කියන්නේ හොඳයි පාලමක් වගේ ඒ මාළු වෙන තැනක් වෙන්න ඕනේ ඒක. මාළු වෙන තැනකට අරන් ගිහිල්ලා අපිට පුළුවන් ඒ කිරිබතෙන් පුංචි ගුලි හදන්න. ගුලි හදලා ඉවිල්ලා මේක ගෙදර කට්ටියත් එක්කම තමයි කරන්න ඕනේ. ගෙදර කට්ටිය එක්කම සහභාගී වෙලා තමයි මේ දේ කරන්න ඕනේ. එතකොට පුංචි ගුලි හදලා ඉවිල්ලා අපිට පුළුවන් ඒක මාළුන්ට කන්න දාන්න. ඒ කන්න දාන ගමන් අපි ප්‍රාර්ථනා කරනවා. මොකද මාළුන්ට කන්න දාන එකක් තියෙනන්නේ. ඒ කන්න දාන ගමන් අපි ප්‍රාර්ථනා කරනවා ගෙදර කිසි ගැටලුවක් නැතුව මේක හදාගන්න පුළුවන් වෙන්න කියලා හරි. නැත්නම් අපි අලුත් එරියාවක් කරනවා නම් ඒක අලුත් එරියාව කරගන්න පුළුවන් කියලා හරි. නැත්නම් අපේ ගෙදර මේ ජීවිතේ මේක සාර්ථක වෙන්න කියලා හරි. ඒ අපේ අවශ්‍යතාවය අපි ප්‍රාර්ථනා කරලා අපිට පුළුවන් ඒක අපේ සතුන්ට කන්න දාන්න. ඒතොර ඒකත් ඇත්තටම පිනක් වගේම ඇත්තටම මේක අර ගෙදර ඕගලන්ට සීහියුම් වෙන අවස්ථාවක්. ඒක මේ සීහියුම් නැති ගයක් සිහියුම් බොහොම ඉක්මනින් සිහියුම් කරගන්න පුළුවන් දෙයක් තමයි ඒ කිරිබතේ සුවඳ. එතකොට අපි ඒක හදන හැඩ රටාව ඒවත් එක්ක තමයි ඒක සාර්ථක වෙන්නේ වැඩේ. අන්න එහෙම දෙයක් පාවිච්චි කරලා පුළුවන් අපිට ගෙදර අපිට බොහොම ඉක්මනින් සිහියුම් කරගන්න. මම කතා කරන්නේ ඊළඟට මේ අපේ ගෙවල් වල තියෙනවා සමහර ගෙවල් වල කියන්නේ සමහරක් ගෙවල් වල තියෙනවා අඳුරු ස්ථාන. ඇත්තටම අඳුරු ස්ථාන කියන එක ගෙදරකට
හොඳ නෑ ඇත්තටම. ඒ කියන්නේ අපි අඳුරු ස්ථාන ගෙදරක තියාගන්න හොඳ නෑ, පවත්වාගෙන යන්න හොඳ නෑ. ඒකෝට අපිට පුළුවන් ඒ වගේ අඳුරු ස්ථාන ගෙදරක තියෙනවා නම් අපි හිතමු අපිට ඒක ගොඩ දාගන්න සල්ලි නෑ කියලා, අඳුරු ස්ථානයක් අපිට ඉවත් කරගන්න සල්ලි නෑ කියලා හිතමු. ඒ කියන්නේ අපි ඒකට වාස්තු මේ විද්‍යාවට අනුව අපිට පුළුවන් නව සැලසුමක් සකස් කරගෙන ඒක අපිට ඒ අඳුරු බවෙන් අයින් වෙන්න. ගොඩක් පැසේජ් එහෙම තියෙන ගෙවල් ඒ අඳුර තියෙනවා. ගොඩක් ඒ අඳුර කියනක නැති කරගන්නවා නම් අපි අනිවාර්යයෙන්ම මේ අලුතින් වාස්තු විද්‍යාවට අනුව ඒ සැලසුම නිර්මාණය කරගන්නවා. එතකොට අපි එහෙම කරන්න සල්ලියක් එකපාරට වියදම් කරන්න බැරි නම් අපිට පුළුවන් මෙන්න මේ කෙම භාවිතා කරලා ඉවරලා මේක ගොඩ දාගන්න. පොල් කටු 3ක් අරගෙන අපිට පුළුවන් ලුණු දාන්න. ලුණු දාලා ඉවරලා අපිට පුළුවන් අඳුරු ස්ථාන 3ක, කියන්නේ ත්‍රිකෝණාකාර වෙන්න අඳුරු ස්ථාන 3ක අපිට ඒක ගිහිල්ලා තියන්න පුළුවන්. එතකොට තියලා ඉවර වෙලා අඳුරු ස්ථානම් වෙන්න ඕනෙත් නැහැ. දැන් අඳුරු ස්ථාන බොහොමයක් තියෙනවා නම් ඒ තැන් තුන තියන්න පුළුවන්. නැත්නම් අඳුරු ස්ථාන නැත්නම් ඉතින් අඳුරු ස්ථාන නැති වුණත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒක තියලා ඉවර වෙලා ඊට පස්සේ අපිට පුළුවන් දවස් 3කට පස්සේ ඒකට එළියට අරන් ගිහිල්ලා ඒ ලුණු වතුර ටික මේ ඒ කියන්නේ ලුණු ටික හොදලා දාන්න. හොදලා ඉවර වෙලා නැවතත් අපිට ගෙනල්ලා ඉවරලා අර තිබ්බ ස්ථාන තුන නෙමෙයි වෙනත් ස්ථාන තුනක අපි ප්ලේස් කරනවා. ඒක ත්‍රිකෝණාකාර වෙන්න තියන්න පුළුවන් තමයි ඒකේ වටිනාකම තියෙන්නේ. එතකොට එහෙම ප්ලේස් කරලා ඉවරලා මේ ඊට පස්සේ අපි ඒ කියන්නේ ආපහු දවස් 3කින් තමයි ඒක අයින් කරලා නැවත මේ ලුණු ටික සුද්ධ කරලා ආයෙ ගිහලා තියන්නේ. ඒක අපිට පුළුවන් අපිට ඒක අපිට දැනනවා ඒක කරනකොට මේ අපි දැන් ගියේ අපිට ගොඩක් දුරට සමීපයි මේ ඒ අපිට තියෙන ගැටලු ගොඩක් දුරට අවමයි කියලා. එතකොට පුළුවන් අපිට ඒක නවත්තන්න. ලුණු කියන්නේ ඇත්තටම මේ විස බීජ නාශකයක්. ගෙදරක තියෙන ඒ කියන්නේ අඳුරු පැතිවල තියෙන විස බීජ අයින් කරන්න සහ එතකොට ඒවත් එක්ක තියෙන වෙන යම් ගනුදෙනු තියෙනවා නම් ඒවා අයින් කරන්න අපිට ඇත්තටම ලුණු කියන දේ ගෙදරකට පාවිච්චි කරන්න පුළුවන්. තව පුළුවන් අපිට මේ ගෙදරක මේ මොප් කරනකොට උනත් ලුණු කැට දෙක තුනක් දාලා ඉවරලා ගේ මොප් කරන්න පුළුවන්. මේ ගෙදරක අනවශ්‍ය දේවල් අයින් කරලා අපිට අවශ්‍ය ධන ශක්තිය ගෙදරට ගෙන දෙන්න පුළුවන් දෙයක් තමයි ලුණු කියලා කියන්නේ. ඒකෝර අපිට අන්න ඒ වගේ දේවල් වලින් පුළුවන් ගෙදර ඉක්මනින්ම සක්‍රිය කරගන්න. තව දෙයක් තමයි ලෙමන්. ඔයගොල්ලෝ අහලා තියෙන ලෙමන් කියන දේෙන් පුළුවන් ඒ දේම කරන්න. ලෙමන් කියන්නේ බොහොම මේ ශක්තිදායක දෙයක්. එතකොට අපිට පුළුවන් ඒ ලෙමන් කියන්නේ ලෙමන් ගෙඩියක් අරගෙන ඒක දෙකට පළල ඉවර වෙලා ඒ අඳුරු ස්ථාන සහ අපිට මේ අපි කාමරවල වුණත් අපිට ඒක ගිහිල්ලා තියන්න පුළුවන්. තියලා ඉවරලා අපිට මේ ඒක ඇත්තටම මේ අපිට බලා ගන්න පුළුවන් ලොකු වෙනසක් තියෙනවා ලෙමන් වලනුත් අර ගැලපෙන ශක්තියින් තියෙනවා නම් ඒ ඔක්කොම ඉවත් කරගන්න පුළුවන් ලෙමන් වලින්. ඒ කියන්නේ විස බීජෙන් මෙන්න ආශක හැකියාවක් තියෙනවා. ඒ වගේම ගෙදරක අඳුරට ප්‍රිය යම් කිසි දේවල් තියෙනවා නම් ඒවා ඉවත් කරගන්න හැකියාව තියෙනවා. අන්න ඒ වගේ දේවල් වලින් අපිට පුළුවන් මේ ලෙමන් භාවිතා කරලා අපිට මේකම කරන්න. අපිට පුළුවන් මේ ලෙමන් ගහක් අපිට මේ ගෙදරක පැල කරන්න උනත් පුළුවන්. ලෙමන් ගහක් පැල කරනවා නම් අනිවාර්යෙන් මේක දකුණේ වගේ රෝපණය කරනවා නම් තමයි හොඳ. මොකද ඊසානට ඇත්තටම කටු සහිත ගස් අපි පාවිච්චි කරන්නේ නැහැ. උතුර ඊසාන කටු සහිත ගස් පාවිච්චි කරන්නේ නැහැ. දකුණේ වගේ අපිට ලෙමන් ගහක් මේ පැල කරගන්න පුළුවන් නම් ඇත්තටම ගෙදරකට ගොඩාක් වටිනවා. ඒ වගේම තමයි අපිට ඊළඟ කාරණා මම කියන්නේ අපිට පුළුවන් ඔය ඔයගොල්ලෝ අහලා ඇති දැන් ගේවල් ඇතුළේ තියෙන පුළුවන් ගස් තියෙනවා. ඒ සැන්සෙවේරියා කියන්නේ ඒ වගේ ගස්. ඊට පස්සේ ඔය ස්නේක් ප්ලාන්ට් ඒ වගේ තියෙනවා. මේ තව ලිලි වගේ එහෙම ගස් තියෙනවා. අපිට පුළුවන් ඒවා මේ පොඩි පොට් වලට දාලා ගේ ඇතුළේ තියන්න. මොකද ඒ ගස් ගේ ඇතුළට එකපාරටම හුරු වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ආලෝකය අරගෙන ජීවත් වෙලා එළියේ ඉන්න ගස්නේ. ඒතකොට අපිට පුළුවන් පොට් දෙකක් වගේ හදාගෙන එකක් සතියක් වගේ ඇතුළේ තියලා අපෝ ඒක එළියෙන් ගිහිල්ලා තියලා ඊළඟ පොට් එක අපි ආයි ගේ ඇතුළෙන් ගිහලා තිනවා. අපි එන්න එහෙම කළා අපිට ඒ ගහ හුරු කරගන්න පුළුවන් ගෙට. එතකොට ඒ ගහ අපි මොන දේ වුණත් අපි වුණත් යම් තැනකට ගිහිල්ලා ඉන්නකොට අපිට හුරු වෙන කාලයක් ගත වෙනවානේ. අන්න ඒ වගේ තමයි ගස් වලටත්. ඒ කියන්නේ ඒ ගසුත් එකපාරටම අපි ගිහිල්ලා ගේ ඇතුළෙන් තිබ්බට පස්සේ ඒකට මේ ඒ අවශ්‍ය දේ ඒට හුරු වෙන්න එපා. ඒ වගේ අපිට පුළුවන් මේ පොට් දෙක තුනක් හදාගෙන ඒ වගේ අපි ස්ථාන වලට ගිහිල්ලා අපිට තියන්න පුළුවන් ගේ ඇතුලේ. මොකද ඒ වගේ ශාක වලින් අපිරිසුදු වාතය උරා ගන්නවා. අර උරාගෙන අපිට හොඳ වාතය තමයි පිට කරන්නේ. එතකොට ඒවා අපි ඇත්තටම පරිස්සම් ඉන්න ඕන. ගෙදරක චුට්ටෝ ඉන්නවා නම් ඇත්තටම ඒවා
කඩාගෙන කන්න එහෙම පුළුවන්. එතකොට ඒවැයෙන් අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. අපි ඒගොල්ලන්ට අල්ලන්න බැරි තැනක ඒ ගහක් එහෙම අපි රෝපණය කරගන්න ඕනේ. ඒ කියන්නේ ඒක තමයි ඉතින් අර අපි හැමදේම කරද්දි පොඩ්ඩක් ප්‍රැක්ටිකලි වෙන්න ඕනේ. මොකද ප්‍රැක්ටිකලි වුණොතින් තමයි අපිට ඒක සාර්ථක කරගන්න පුළුවන්. අපි ඒ ගැන සැලකිලිමත් වෙලා තමයි ගෙදර තියෙන අනුතුරු අවම කරගෙන තමයි අපි මේ දේවල් කරන්න ඕනේ. එතකොට පුළුවන් අපිට මේකින් අර ගොඩාක් අර ගෙදර තියෙන අඳුරු ස්ථානවල තියෙන අශුද්ධ ශක්තියින් සහ ගෙදර තියෙන අපිරිසිදු වාතය උරාගන්න ගෙදරක ඇත්තරම මේ වාතය හොඳට සංසරණය වෙන්න ඕන. සංසරණය වෙලා ඒ අපිරිසිදු දේවල් අයින් වෙන්න ඕනේ. එහෙම නැති ගෙවල් වල තමයි ගොඩක් මේක මම කියන කතාව වැදගත් වෙන්නේ. ඒක අපිට ගෙදරකට ගියාට පස්සේ තේරෙනවා මේ ගෙදර වාතය කොහොමද හැසිරෙන්නේ සහ මේ වගේ තැන්වල වාතය රැඳෙනවද, මේ වගේ තැන්වල වාතය ඉවත් වෙනවද, ඒ කියන්නේ අපිරිසිදු වාතය මේ වගේ ස්ථානවල තියෙනවා. ඒක අපිට ගියහම පස්සේ තේරෙනවා ගෙදරක ඒ වගේ ස්ථානයකට ගියාට පස්සේ අපිට තේරෙනවා නිකන් ඒ හරිය නිකන් අර මේ ටිකක් අමුතු මේ ස්මෙල් එකක් එනවා නිකන් අර එහෙම තැනක් මේ තෝරගෙන අපිට පුළුවන් ඒ වගේ ගස් එහෙම මේ ගිහලා තියන්න. ඒතකොට ඒවෙන් අපිට සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. මොකද මේ පරිසරය සහ අපි මුහුණුකින් තමයි අපිට ගොඩක් දුරට මේ දේ සාර්ථක කරගන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ ගොඩාක් ගෙදරක පරිසරය සමග සහ සම්බන්ධයක් ඇති වෙන විදිහට තමයි අපි දොර ජනේල උනත් තියාගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඒක බොහොම ඉක්මනින් පුළුවන් අපිට මේ ගෙවල් මේ සාර්ථක කරගන්න. මොකද ඒ වගේ දේවල් වලින් මේ හිරුවෙලිය වාතාශ්‍රය ගෙට එන්නේ නැත්තම් ගෙවල් අක්‍රියයි. අපිට 100%ක්ම නැතත් අපිට අරකින් අර වාස්තු කෙම් භාවිතා කරලා පුළුවන් අපිට මේ අර අපිරිසිදු වාතය ඉවත් කරලා ගෙදරට හොඳ වාතය ටිකක් අරගන්න අර ගස් පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන්. ගොඩාක් කට්ටිය ගෙවල් වල බහිරව පූජා තියෙනවා. ඒක මං කියන්නේ ඒක අපිට කරගන්න පුළුවන් හොඳ දෙයක්. ඒ වුණාට ඒකේ දැන් අපි බලන්න ඕනේ මේ අපිට ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් මිනිස්සු ඉන්නවද කියලා. හරියට දෙයක් කරන මිනිස්සු ඉන්නවා නම් අපිට ඒ දේ කරගන්න පුළුවන්. ඒතරම කියනවා මම මේ ඊළඟට කතා කරගෙන යන කාරණාව සත පහක්වත් වියදම් නැතුව අපිට බහිරව පූජාව ගෙදරක කරගන්න පුළුවන් ආකාරයක් තමයි මම කියන්නේ. ඒ කියන්නේ අපි ගෙදරක අපි හදන්න කලින් බහිරව පූජාවට තියලා හරි නැතුව හරි අපි ගේ හදලා තියෙනවා නම් අපිට පුළුවන් මේ වගේ කෙමක් පාවිච්චි කරලා මේ ගෙදර අර බොහොම ඉක්මනින් ඇක්ටිවේට් කරගන්න. මොකද අපිට ගෙවල් වල ජීවත් වෙනකොට අපිට තේරෙනවා මේ ගේ මට එකඟ නෑ කියලා. ඒ කියන්නේ අපිට ඕන විදිහට ගේ දුවන්නේ නැහැ. එක්කෝ ගේ බලාපොරොත්තු වෙන දේ අපිට දෙන්න බෑ. අපි බලාපොරොත්තු වෙන දේ ගෙයින් එන්නේ. අන්න ඒ වගේ දෙයක් අපිට තේරෙනවා නම් ඇත්තටම පුළුවන් අපිට මේ මං කියන මෙන්න මේ දේ පාවිච්චි කරලා අපිට ගෙදර සිහියුම් කරගන්න. බොහොම ඉක්මනින් පුළුවන් සිහියුම් කරගන්න. එතකොට ඒකට කරන්න තියෙන මෙන්න මේ වගේ දෙයක්. අපි ගෙදරක නිරිත පැත්ත හොයාගන්න ඕනේ. මං කලින් වීඩියෝ වල කියලා තියෙනවා අපි කොහොමද මේ දිශාව හොයාගන්න කියලා ගෙදරක. එතකොට ඒවත් එක්ක අපිට නිරිත පැත්ත හොයාගන්න ඕනේ. නිරිත පැත්ත හොයාගෙන මේකට ගෙදර කට්ටිය ඔක්කොම සහභාගී කරගන්න ඕනේ. ගෙදර ගෘහමූලිකය සහ ගෘහණිය එක තමයි මේ දේ කරන්න ඕනේ. අපිට පුළුවන් නිරිත පැත්තේ ඒ කියන්නේ මිදුලෙන් පුළුවන් අපිට මෙන්න මේ වගේ මේ ගෘහණියගේ අත් දෙක මෙහෙම එකතු කරාට පස්සේ මෙන්න මේ වගේ මේ ප්‍රමාණයක වලක් හාරන්න ඕනේ. වලක් හාරන්න ඕනේ. ගෘහ හිමියාගේ අතේ මෙන්න මේ ගානට තමයි වල හාරන්න ඕනේ. ඒ කියන්නේ වල මිට දක්වා එන දිගක් තියෙනවා. අන්නේ දිගට තමයි මේ වල හාරන්න ඕනේ. ඒ කියන්නේ මේක පරණ බාහිර පූජාවක් කියන්නේ අපිට දැන් මේක අපි කරනවා ගෙදරක අත්විවරම් දාන්න කපන්න පටන් ගන්නකොටත් අපි මේ දේ කරනවා. ඉතින් එහෙම කරන්න බැරි වෙන කෙනෙකුට අපිට පුළුවන් මේ වගේ දෙයක් කරලා ඉවරලා මේක සාර්ථක කරගන්න. එතකොට මේක කරන්න ඕනේ මෙහෙමයි. මේ අතේ ගානට මේ ගානට අරගෙන ගෘහ හිමියාගේ අතේ මෙන්න මේ ගානට අපිට පුළුවන් අතේ මෙතනින් ඉඳන් වැලමිට දක්වා ප්‍රමාණයට වලක් හාරන්න ඕනේ. වලක් හාරලා අපිට අන්තිමට ඉතුරු වෙන මේ අන්තිමට ගන්න පස් ටික තියෙනවනේ. අපිට පුළුවන් ඒක රතු රෙදි කෑල්ලක දාලා ඉවර වෙලා මේ ඒක ගැට ගහන්න. ගැට ගහලා ඉවරලා අපි යනවා මේ ගලන වතුරක් තියෙන තැනකට. ගලන වතුරක් තියෙන තැනකට ගිහලා දෙන්නම අපි ඒකට සහභාගී වෙනවා නම් හොඳයි. ඒකට අපි හොයාගන්න ඕනේ අපේ ගේ පේස් වෙන දිශාව. ඒ කියන්නේ අපි එළියට බහින්නේ හරි අපේ ගේ පාරට පේස් වෙන්නේ උතුරෙන් නම් අපිට පුළුවන් උතුරු පැත්ත ඒ කියන්නේ අපි ඒ වෙලාවේදී උතුරු පැත්ත බලාගෙන අපිට පුළුවන් ඒ කියන්නේ මේ වැඩේ කරන්න. ඒතර අපි මේකට කරන්න ඕනේ අපි මේ මොකක් හරි වතුරට අපි බහින්න ඕනේ. බහැලි වල සාමාන්‍යයෙන් දනහින් පල්ලෙහාට යනවා වගේ මේ වතුර බහැලි ඉවර වෙලා අර රතු රෙදි කෑල්ල අපි පස් ටිකත් එක්ක දිගාරිනවා. දිගාරලා ඉවරලා අපි ඒක වතුර මත තියනවා.
තියලවිල්ලා තියෙන ගමන් ප්‍රාර්ථනා කරනවා භූමියෙන් වෙන කිසි දෙයකින් මේක මට හානියෙන් නොවි මේක අපිට මේ එක්කෝ අපි ජීවත් වෙන එකක් නම් මේක අපිට කොහොම හරි කරලා හොඳට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. අපි මේක හදාගෙන යන ගමන් අපිට පුළුවන් මේක ඉක්මනට හදාගන්න පුළුවන් වෙන කියලා. අන්න ඒ වගේ අපිට අවශ්‍ය දේ අපිට පුළුවන් ඒ වෙලාවේ ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනා කරලා ඉවරලා ඒ රතු රෙදි කැල්ලත් එක්කම අපි පස් ටික එහෙමම වතුර මතින් තියනවා. තියලා අපි ඒ කියන්නේ අපි බලන්නේ නැහැ මේක අපහු වතුර උඩ ගියාද පෙල්ලුණාද හැරුණාද ඒක බලන්නේ නැහැ. කෙලින්ම අපිට පුළුවන් මේ අර ප්‍රාර්ථනා කරලා අපිට හැරිලෙන්න පුළුවන්. මේක පරණ බහිර පූජාව. බහිර පූජාව කරන්නේ වතුරත් එක්ක. ඒ කියන්නේ නෙළුම් මල් අරගෙන එහෙම තමයි මේ බහිර පූජාව පරණ කාලේ ඉඳන් කරන්නේ. ඒක සංකේතයක් වෙන තමයි රතු රෙදි කැල්ල පාවිච්චි කරන්නේ. ඒ වගේම වතුරත් එක්ක තමයි බහිර පූජාව කරන්නේ. ඒකයි අපි වතුරට යන්නේ කියලා කියන්නේ. මෙන්න මේ වගේ සරලව ඒ කියන්නේ සරලව කියන්නේ ඇත්තටම කියනවා 7-5ක්වත් වියදම් එන්නේ රතු රෙදි කැල්ලක් විතර මේකට ඕන වෙන්නේ. අපිට පුළුවන් මෙන්න මේ වගේ සරල කාරණාවලින් මේකේ අපිට බොහොම ඉක්මනින් සක්‍රිය කරගන්න පුළුවන්. මේකේ අපිට සීහියුම් කරගන්න පුළුවන්. ඒකෝර අපි මේකේ හදන සහභාගී නොවුනත් මේකේතර දැන් ජීවත් වෙනවනේ. ඒ ජීවත් වෙන කෙනාට මේකේතර සීහියුම් කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මම මේ දැන් කතා කරේ. තව කාරණාවක් තමයි අපිට තේරෙනවා නම් මේක අපිට මෙන්න මේ දැන් ගෙවල් හදන්න යනකොට අපි මොන හරි දෙයක් අලුත් වැඩියා කරන්න යනකොට අපිට මේ ගෙදර තියෙන යම්කිසි බලපෑමක් තියෙනවා කියලා හිතනවා නම් අපි මේකේ හැදින්නේ කියලා හිතනවා නම් ඒ වගේ දෙයකදී අපිට පුළුවන් මෙන්න මේ වගේ තව ක්‍රමයක් පාවිච්චි කරන්න. අපිට මේකට ඕන වෙනවා පෙරහන් කඩක්. පෙරහන් කඩක් කියන්නේ සුදු රෙදි කැල්ලක් ගත්තාම හරි. එතකොට අපිට පුළුවන් ගේ මැද හරි හොයාගෙන එතනන් අපි ගිහිල්ලා පොඩි මේසයක් තියලා අපි මේ වතුර අපි ගන්න ඕනේ භාජන දෙකකට. අරගෙන අපි පෙරහන් කඩ දාලා ඉවරලා එක භාජනයකට පෙරහන් කඩ දාලා ඉවරලා ආ වතුර දාලා අපි පෙරනවා. පෙරලිවිලා මේක අපි 7 පාරක් කරන්න ඕනේ. ඒ කියන්නේ 7 පාරක් පෙරහන් කඩ දාලා එකම පෙරහන් කඩ පුළුවන් අපි පාවිච්චි කරන්න. පාවිච්චි කළා අපිට පුළුවන් ඒ කියන්නේ මේකෙන් පෙරහන් කඩ දානවා මේකට වතුර දානවා අපහු ඒකෙන් පෙරහන් කඩ අනිත් භාජනයට දානවා ආයි ඒකෙන් මේකට වතුර දානවා. ඒ වගේ 7 පාරක් අපි කරන්න ඕනේ. අපිට ඊට පස්සේ පුළුවන් ඒ වතුරකින් ගිහිල්ලා බෝධිනාවන්න පුළුවන්. අපේ මේ පූජන ස්ථානයක බෝධිනාවල වෙලා අපිට පුළුවන් බෝධි පූජාවක් තියෙන බෝධි පූජාවක් තියලා ඉවරලා අපිට මේ ඇත්තටම බෝධි පූජාවක් තියෙන කොහොමද අපිට පිනක් ලැබෙන දෙයක්. අපිට පුළුවන් ඒ ගමන් අපිට අර දෙයින් සෙතක් අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මෙන්න මේ ගෙදර මං ජීවත් වෙනවා හරි මේකේ අලුත් වැඩියා කරනවා හරි මේක ගොඩක්ම හොඳයි. අපි දැන් හිතමු අපි දැන් හිතේ ඉඳන් මේකේ අලුත් වැඩියා කරන්න පටන් ගන්නවා කියලා. ඊට කලින් දවසේ අපිට මේ දේ කරලා ඉවිල්ලා අපිට බෝධි පූජාවක් තියලා පතන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් වටිනා මේ කමක් තමයි මේ මම කතා කරේ. ඒකෙන් ඇත්තටම බොහොම ඉක්මනින් ගෙවල් ඇක්ටිවේට් කරගන්න සහ ගෙදර තියෙන යම්කිසි දේවල් වලින් අපිට වැලකිලා අපිට ගොඩාක් ඉක්මනින් ගෙවල් හදාගන්න අලුත් වැඩියා කරගන්න පුළුවන්. තව දෙයක් තමයි අපි අලුතෙන් ගයක් අරගෙන අපි අලුත් වැඩියාවක් කරන්න යනවා නම් අපිට පුළුවන් මෙන්න මෙහෙම තව දෙයක් කරන්න. අපිට පුළුවන් මෙන්න මෙහෙම ගෙදරම අපිට පුළුවන් අපේ ගෙදර ජීවත් වෙනවා නම් අපිට අපි කොහොමත් කැම වෙනවනේ. ඇත්තටම දන් දෙන එක ලොකු පිනක්. ඇත්තටම මේ ඉස්සර කියන්නේ අපි බෞද්ධ දර්ශනයට අනුව දන් දෙනවා කියන එක ලොකු පිනක්. අපිට පුළුවන් කෑම් පාර්සල් එකක් හරි කමක් නෑ. අපිට පුළුවන් තරම ඒ කියන්නේ 4ක් 5ක් 6ක් හරි කමන්නේ 10ක් හරි කමන්නේ අපිට පුළුවන් විදිහට අපිට දන් දීම කාර්යය කරන්න පුළුවන්. සෙනසුරාදාවල් අපිට තෝරගන්න පුළුවන්. මේකට සෙනසුරාදාවල් 7ක් අපි තෝරගන්න ඕනේ. තෝරගන්න කියන්නේ එක දිගට අපි මේ සෙනසුරාදාවල් 7 අපි මේ දන් දීම කාර්යය කරන්න ඕනේ. ඒ කියන්නේ සෙනසුරාදාවක අපි මේ කෑම ගෙදර ලෑස්ති කරලා ඉවරලා මෙයා කරලා ඉවරලා තාමරි අතුරු පසක් හරි කමන්නේ පුළුවන් විතර ගෙදරක තියෙන විදිහට මම කියන්නේ අත්‍යවශ්‍ය විශේෂයෙන් මේ උයන කාරණාවක් නෙමෙයි. අපි ගෙදර උයන බත් පතින් හරි කමන්නේ කොටසක් අපි වෙන් කරලා ඉවරලා ඒකේ බත් මුලක් ගැට ගහලා ඉවරලා අපිට පුළුවන් නැති බරි මිනිස්සුන්ට ගිහින් දෙන්න. ගිහින් දීලා අපිට පුළුවන් අපි ඒකේ අලුතින් මිලදී ගත්ත එකක් නම් ඒ ගෙදර පරණ හිටපු කට්ටියට හරි ඒ කියන්නේ ඒ ගෙදර කලින් ඉඳලා මිය ගිය කට්ටියට හරි අපිට පුළුවන් පින් දෙන්න. පින් දීලා අපිට ඒ කියන්නේ ඒ මිනිස්සුගේ නම් දැනගන්න ඕනේ. ඒක අපි පුළුවන් ඒ අවස්ථානව අපි මේ යම්කිසි ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. මෙන්න මේ දෙයින් මම ගෙදර ඉඳලා මිය ගියේ හරි මේ ගෙදර ඉඳලා පින් දීලා අපි පින් පවුනවන්න ඕනේ. මොකද අපි ගොඩාක් ගෙවල් වල ජීවත් වෙනවා. මේ අපි පිනක් දහමක් කරන්නේ නැහැ. දානයක් දෙන්නේ නැහැ. පිරිතක් කියන්නේ අන්න එහෙම ගෙවල් වලට මේ දේ කරනවා නම් වඩාත් හොඳයි. මොකද වියදමක් යන දෙයක් නෙමෙයි මම මේ කියන්නේ. සාමාන්‍ය අපි ගෙදර වෙන දෙයකින් අපිට පුළුවන් මේ දේ කරන්න.
කල්ලවෙල අපි කාට හරි නැතිබර මනසකට හින්දීරවල් අපිට පුළුවන් ඒගැන අපි යම් කිසි දන්න කෙනෙ නොන හරි නොදන්න කෙනෙ නොන හරි පිම් පමුණොලවෙල්ල මේ අපිට සෙතක් ප්‍රාර්ථනා කරගන්න පුළුවන් මොකද අපි ඒදේවල්ලින් ඇතරම දන්දීමේ කාරයෙන් අපිට පුළුවන් ගොඩක් අපිට මේ අපේ ගෙවල් බොහොම ඉක්මට නිම කරගන්න හටල ඉවර කරගන්න සහ අපට ජීවත්වනකොටත් අපේ පින කියනක බොහොම වැදගත්වෙන අප ජීවිතය අපි කරන කාරයන් වලදී පින කියනක ගොඩ බොහොම වැදගත් වෙනවා එකින් අපිට පුළුවන් ලොකු දෙයක් අපි ගෙදට කරගන්න එක මෙහෙම ඇබැයි සෙන්සුරාදාවල් හත එක දිගටම කරන්න ඕනේ අප හදිසියත් මිස්සුනතින් අනිවාරයෙන්ම අප මුලින්දල පටන් ගන්න ඕනේ සෙනසුරාදාවල් හතක් කෙන ටික ලොකු කාලයක් ඒගෙන අපි කාලය තුළ අපි ගෙතට සීහම් වෙන ආකාරය දත්තමයි මේක එතකොට අපිට ඒක පුළුවන් මෙහම අපිට සෙන්සුරාදාවල් අපි තුනක් දෙන තුනකින් පස්ස අපිට ට්‍රිප් එකක් යන්න තින ට්‍රිපයක් හිල්ල අපට මේදී කරගන්න බැරිවෙන ලදන්න එතකට පුළුවන් අපි ඉන්න තැනකිදල අපිට කඩයකින් බත් පරසල කරගෙන හරි පුළුවන් අපට නැතිබර මනසිකට දීල අපේ පින් පතන කාරණාව කරන්න එතකොට අපට ඒක මගරන්න හැ කොමරි කල්ල කොතන හිදයක් වන ගෙදර වියල හරිකමන්නේ පිටති ඔය හරිකමන්නේ නැත්තන් කඩෙන් අරං හරිකමන්නේ අපිට පුළුවන් ඒ පින්දී මේ කාරය කරන්න මොකද අපි මේක අපිට මවපි උර්මෙන් හම්බිච්චිගයක් වෙන්න පුළුවන් නැත්තං මේක ආච්චිගෙනකින් සිය කෙනකින් හම්බිච්ච දෙයක් වෙන්න පුළුවන් මේක අපි ජීවත්තනගේ එතකොට අපිට අන්න ඒ කාට හරි අපේ මිය ගිය කෙනෙක්කින්න ඕනන් හරි කාට හරි පින්දීලා අපිට පුළුවන් මේ කාරය මේ බොහොම ලේසියන් සිදු කරන්න සිදු කල්ලෙල් අපිට පුළුවන් මේ ගෙවල් හදන කාරය එක්මනම ඉම කරගන්න සහ එකන ගොඩාක් හදාගන්න බැරුව දුක්කිදෙන ගෙවල්වලට මේක බොහොම මේක පව ඉක්මට පවිච්චි කලෙල අපට පුළන් බොහොම ඉක්මන මේ දේවල් මේ කාරයන් සාර්ථක කරගන්න අදමන් කතා කර ගොඩක් වාස්තු පෙම් ගැන විසරහට තියෙන වාස්තු පෙම් ගැන කතා කරන්න ම මේ විඩියෝ දික්කන හිද මම අද මෙතන මේ කාරණාටිකින් නවත්තන්න එතකොට අපේ චැනල් එක ගොඩක් කට්ටිය බැලුවට මේ තාම කට්ටිය සබ්සයිට් කරන අඩුයි ඒගෙන ඒක පුළුවන්න ඔගොල්ලු මේ චැනල් එක බලන කට්ටියකින් 30ක් විතරක තමයි සබ්සයිට් කලදන්න මේ ඔගලන්න පුළුවන් මේ අප චැනල එක සබ්සයිට් කරන මොකද මේ වගේ ඉස්රහට වීඩියෝ ගොඩක් කරගෙන බලාපොරොත්තුන මේ වීඩියක කාපුගම ඔගලන්ට එතකට බලන්න පුළුවන් සක්ෂප් කලද න ලයික එකක්දාන්න ඔගලන්ට පුලන් කමෙන්ට් එකක්දාන්න කමෙන්ට් එකින් තම මට ගොඩක් අදගතන කමෙන්ට් එකක් දැම්මති මට පුළුවන් හොමික්මනින් කමෙන්ට් එකට අදාල ඔගොල්ලු දාපු කාරණාවට වීඩියක හත ඉදිරිවත් කරන්න මොකට ඔගලන්ට අපසිදේතම අප දෙන්න ඕනේ මොකද මිනිසුන්ගේ ජීවිත ගොඩගන්නකතම අපි කරන්න ඕනේ එහෙනම් ඔගලන්ට අයිබුවන්